ප්‍රෝටියස් වලින් මොකද කරන්නේ? ප්‍රෝටීන කැඩුවා. ඊට පස්සේ මේ ශුක්‍රාණුව යනවා අතෙන්ට. ඊට පස්සේ ඩිම්බේ ඉන්නවා. දැන් දාවේ වගේ. හරි. දැන් පරක්කු මොකද? පරක්කුණ බබා කියලා. කශිකාදර ආවරණය ගලවා දාන. කශිකාදර ආවරණය ගලවලා මෙයා මේ සෛල ඇතුලේ විතරක් නෙමෙයි අමුතු ඩයල් එකක්. දැන් ඔය මේ ඉන්නේ මේ ඉන්නේ ඩිම්බය ගෑනු ළමයින්ගේ. දැන් ඒකේ තියෙනවා මෙන්න මේ වර්ණ දෙය එහෙමත්. මම පස්සේ අපි ඉගෙන ගන්නවා ඈ. එහෙම තියෙනවා. මෙතන තියෙනවා පෑදි කලාපය කියලා එනවා ආරක්ෂිත එකක් මේක. ඊට පස්සේ මෙන්න මේම තියෙනවා තව සෛල ආධාරක සෛල අර රැජිනියෝ පිරිවරාගෙන අර කිචි කිචි ගගා ඉන්න මේ සේවිකාව ඉන්නේ රජිනියනි මෙහෙට ඉන්න කිචි කිචි ගගා ඉන්නේ අන්න උන් ටික වගේ උන් જાතියක් ඉන්නවා මේකේ. හරි. ඉතින් පොල් කිචොර යනවා වගේ මේ දැන් වටේට වෙලා ඉන්නකොට ඔන්න ශුක්‍රාණුව එනවා. ශුක්‍රාණුවේ තියෙන හිසක්. ශුක්‍රාණුවට ඔළුවක් තියෙනවා. ඌට නැති වුණාට මොකද ශුක්‍රාණුවට තියෙනවා ඒක. ඔය තියෙන ඊට පස්සේ මෙතන තියෙනවා න්‍යෂ්ටි. දැන් ශුක්‍රාණුව මේ න්‍යෂ්ටිය ගෙනත් දාන්න එන්නේ. එනකොට ඉන්නවා කිචි 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 කිචි. යන්න ඉඩ නැහැ. ශුක්‍රාණුවේ හිසේ තියෙනවා ලයිසෝසෝමයක්. ඉවසන් ඉන්න බැරිම තැන ගහලා දානවා අත් බෝම්බේ වගේ මේක. දැම්ම ගමන් මේ සෛල ළමයි මේ සෛල අතර තියෙනවා බදාමයක් හයලුරොනික් අම්ලය කියලා. කොහොමද කියන නම? හයලුරොනික් අම්ලය. මේ ලයිසෝසෝමයේ තියෙනවා හයලුරොනිඩේස්. ඒක තේරුම මොකද්ද? හයලුරොනිඩේස් වලින් මොන අම්ලය කඩනවද? හයලුරොනික් අම්ලය කඩනවා. කඩපු ගමන් සේවිකාව විසිරිලා යනවා. ඊට පස්සේ මේ තියෙනවා මේ ප්‍රෝටීන එහෙම මේකේ තියෙනවා ප්‍රෝටියේස්. ප්‍රෝටියේස් වලින් මොකද කරන්නේ? ප්‍රෝටීන කැඩුවා. ඊට පස්සේ මේ ශුක්‍රාණුව යනවා අතෙන්ට. ඊට පස්සේ ඩිම්බේ ඉන්නවා. දැන් දාවේ වගේ. හරි. දැන් පරක්කු මොකද? පරක්කුණ බබා කියලා. කශිකාදර ආවරණය ගලවා දාන. කශිකාදර ආවරණය ගලවලා තමයි. එච්චරයි. ජේම්ස් වොට්සන් ෆැන්සිස් ක්‍රික් මාතී සන්තෝෂ වගේ දෙන්නේ. දැන් අද බාතියගේ ඇත්ත නම මොකද දන්නේ නේ? බාතිය ජයකොඩි. සන්තෝෂ්ගේ ඇත්ත නම දන්නේ නේ? සන්තෝෂ් වීරමන්. දැන් කරුමේ කියන්නේ බාතිය තනියම පාරේ ගියත් අපේ උන් කියන්නේ ආම්බන්තේ බාතිය සන්තෝෂ් යනවා. ඒ දෙන්නේ එච්චරටම ගිහින් තියන්නේ. වොට්සන් ක්‍රික් ආකෘතිය. කොබලන්න කියන්නේ හයියෙන් මේකට මොකද්ද කියන්නේ? ඝනකම්. හෙනම ඝනකම්. එයා තුනීද නැත්තම් හෙනම ඝනකම්ද? හෙනම ඔයාලා හරි ෂෝක් ඇත්තටම. හරි ඒක තමයි මගේ. ඒක තමයි. එයා තුනී නෙවෙයි. හෙනම ඝනකම්. එයා ඇත්තටම ළමයි ඇත්තටම තද්ද ඝනකම් ව්‍යුහයක්. අතිශයින් දෘಢයි. සමජාත වර්ණේ නැද්ද? තියෙනව? නෑ. අර ඩෑෂ්බෝඩ් එකේ උඩ ඉන්න බල්ලා වගේ. හැම පැත්තටම බලන්න. දැකලා තියෙනවද ඩෑෂ්බෝඩ් බල්ලා? ඔය වෑන් වල තියලා වෑන් වල ඩෑෂ්බෝඩ් එක උඩ බල්ලෙක් ඉන්නව දැකලා තියෙනවද? ඔව් හැම පැත්තටම දැන් හරියට කියහන්කෝ. සමජාත වර්ණ දෙහ යුගලනේ වෙලාද යුගලනේ වෙන්න සමජාත වර්ණ දෙහ තියෙනවද? තියෙන. ඉන්දකින් විතරයි. සමජාත වර්ණ දෙහ තියෙනවද? නෑ. ඇයි වල නෑ කියන්නේ? හේතුවක් දැනගන්න ඉපේ. වල දන්නවද ડોක්ටර්ස්ලා බේත් දෙන්නේ හේතුව දැනගෙනමයි කියලා. නිකන් නෙමෙයි දෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ගානට මෙහෙම අල්ලගෙන ඉන්න මූලේ අල්ල ගන්නවා. එතෙන්ට බේත දෙනවා. ඒ දෙන බෙහෙතෙන් එන සයිඩ් ඉෆෙක්ට්ස් නිවන්න තව බේත් දෙනවා.
ඒකයි බෙහෙත් කරන 3-4ක් දෙන්නේ. දන්නේ නේද? ඔය සමහර බෙහෙත් වලට ગેස්ට්‍රයිටිස් එනවා. ඒතර දෙනවා ગેස්ට්‍රයිටිස් පාලනය කරන්න තව පෙත්තක්. තේරෙනවද කේස් එක? ඒකයි. කොච්චර දැනුමක් තියෙන්න ඕනද? එහෙම නිකන් මේ එක තමයි මාර වැඩේ බලමු අපි. ලෙඩේ බලමුකෝ ලෙඩේ හොයමු. ඔයත් මට උදව් කරන්න. අපි දෙන්නම එකතු වෙලා ලෙඩේ හොයමු. මන් දෙන පෙති ඔයා බොන්න. හරි ගියොත් මටත් කියන්න. ඊළඟ ලෙඩටත් අපි දෙමු ඒක. එතන මේ හරි සැක තියන්න එපා. ඒක බයෝ වල හොඳ දෙයක් නෙමෙයි. සැක අතාරින්න සැකෙන් ලියන උත්තර වලට සමහරට මයිනස් පොයින්ට් වැටෙනවා. මයිනස් මාක්ස් වැටෙනවා. දැන් බලන්න කියන්නේ සමජාත වර්ණ දෙය තියෙනවද මේ සෛලේ? වැරදි. මං කිව්වනේ. දැන් උපස්තරානුයි මේකයි සමාන වුණොත් හයි වෙන්න පුළුවන්ද? වංගෙඩියකින් පිටි කොටන්න තව වංගෙඩියක්ද ගන්න? මට තව උදාහරණ ගොඩක් දුන්නේ නැහැ නමුත් මං මේක විතරක් ගන්න මේ හරි බෑ නේද? බෑනේ. එතකොට මේ හැඩ සමානද වෙන්නේ අනුපූරකද? අනුපූරක. පේනවද? අපි සරලයි කියන ඒවා අපිට හොගාලා මොනව වෙන්න පුළුවන්ද? වරදිනවා. ඒකයි මම හැමතිස්සෙම උත්තර ගන්නෙ. පැහැදිලිද? ඒකට මේ විද්‍යාඥයෝ දුන්නා ලොක් ඇන්ඩ් කී concept කියලා එකක්. ඒ කියන්නේ අදාළ ලොක් එක අරින්න නම් ඒක විවෘත කරන්න නම් හැම යතුරෙම පුළුවන් ද ඊට අදාළ යතුර ගන්න ඕනද? ඊට අදාළ යතුර ගන්න ඕන. සමහර ලොක් නම් තියෙන ඕන යතුරත් බසලා මේක අරින්න පුළුවන්. සමහර බයිසිකලුත් තියෙන ඕනෑම යතුරක්. සමහර வாகනක් තියෙනවා බජාජ් යතුරෙනුත් ස්ටාර්ට් වෙනවා. ඒක කරන්න දැන් මේ යතුරු ගොඩක් දාලා ඒ වෙලාව වැඩේ වෙලා තියෙන්නේ. මේ ගැනයි මම කියන්නේ. හරි? රයිට් ඊළඟ 6 මේගොල්ලෝ වර්ග දෙකක් ඉන්නවා. මේ 5 දෙනා කාණ්ඩ දෙකකට බෙදෙනවා. කාණ්ඩ දෙක තමයි එකක් පිරිමිඩීන. පිරිමිඩීන. මේගොල්ලන්ගේ ස්ට්‍රක්චර් එක ගත්තාම view එක ගත්තාම මේගොල්ලෝ ළඟ තියෙනවා කාබන් වලලු. පිරිමිඩීන කියන අයගේ කාබන් වලලු තියෙන එකයි. මෙන්න මේ වලල්ලක් තියෙනවා. ඕකේ තැන් තැන් වල නයිට්‍රජන් ඉන්නවා එච්චරයි. ඊළඟ වර්ගය ගැහණු ඩීන නෙමෙයි. ඒක මොකද්ද? ගැහණු ඩීන නෙමෙයි. හැබැයි ඒක කොහෙන් හරි ගැහණු ගතියක් තියෙනවා ඒකේ. ඔව් අද ඒක ස්වභාවිකව ඒ නමට ඒක අවිල්ලා තියෙනවා. ගැහණු ඩීන කියන්න ඕනේ ඒක කිව්වම තේරෙනවා. පියුරීන. ඒක තේරෙනවා. අපිට තේරෙනවා. ඔව්. තව ඊට හපන් පියුරීන වල ව්‍යුහය ගත්තාම කාබන් වලලු දෙකක් තියෙනවා. මේකත් අමතක වෙනවා නම් ඉතින් ඌ මේ ලෝකෙක වෙන්න විදිහක් නැහැ. මේක අමතක වෙන එකක් නම් වැඩක්ම නැහැ. කැනඩා වලට එහෙම වීසා ඇප්ලයි කළාට ලැබෙන්නේ නැහනේ. එහෙම ලැබෙන්නේ නැහැ. PR එක ගන්න එහෙම කැනේඩියන් සිටිසන්ෂිප් එක ගන්න එහෙම ලේසි නැහැ. කැනේඩියන් නෙමෙයි UK අපි හිතමු ජපාන් චයිනා ඔය කිසිම එකකට එහෙම හිතන ඉදිරිය යන්න බෑ. ගිහිල්ලා පදිංචියට යනවා නම් ඒගොල්ලන්ට දෙනවා ඒගොල්ලෝ ඉල්ලන දේවල් වගේක්. මොකද්ද? වත්කම් පෙන්විය යුතුයි. මොනව පෙන්විය යුතුයිද? එයි ඉතින් එහෙම පෙන්නන්නේ. ඒ තමයි අපේ කට්ටිය ඒ රටවල් වලට කලින් ගිහින් කරපු දේවල් වල හපංකම්. ඔය මාල කඩලා, බාර් කඩලා, ගෙවල් ගිනි තියලා, මිනිස්සු මරලා, එහෙන් හොරකම් කරලා පාන් උස්සලා ඔය පොඩි පොඩි දේවල් කරපුවාම මේ රටවල් වලින් දදිනවා මේ පොඩි හංවඩු වීමක් වෙනවා. මේකේ හොරු වගේක් ඉන්නවා කියලා. මේ හොරු වෙන්නේ ඇයි? පෝසත් හින්දාද දුප්පත් හින්දාද? යම් ප්‍රමාණයකට ඒක බලපානවා වෙන්න පුළුවන්. සහ ඇතුලේ තියෙන බලුකම. මොකද පෝසත් හොරුත් ඉන්නේ නැද්ද? ඉන්නවා. ඉන්නවනේ. ඒතර ඒ අය පුළුවන් විදිහට හොරකම් කරනවා. දුප්පත් හොරා ඒ දුප්පත් විදිහට. බැටින් පැනලා ඇවිල්ලා අමුඩේ කඩාගෙන එහෙම අර දුප්පත් විදිහට. හරි? පෝසත් හොරා ඒ ග්‍රෑන්ඩ් විදිහට කරනවා.
එතකොට දැන් මොකෙක් කෝ වේවා ඒ රටවලට ගිහලා නම කැත වුණා මේගොල්ලෝ කියනවා මේ නිකන් නම් ඇවිල්ලා බෑ තියෙන ගාන පෙන්නපන්. අපිට සැකයි. අපේ රටට ඇවිල්ලා මොනවා හරි මාලයක් කඩාගත්තොත් ඒ නිසා account එකේ සල්ලි පෙන්නන්න ඕන. සමහර අය කරන්නේ මොකක්ද? account එකේ සල්ලි නේ. account එකේ සල්ලි තියෙනවා නම් කැනඩා යනවද? නෑ. මේක කීයක් හරි හොයාගන්න යන්නේ. මේ පොඩ්ඩක් නෙමෙයි ඈ නිකන් මේ රුපියල් 1500 account එක පෙන්නපුවාම. කැනඩාවේ පැත්ත හරියට ගන්නෑ. account එක පෙන්නපුවාම 500 තියෙයි. එතකොට කෝටියක් විතර පෙන්නන්න ඕන සමහරවිට. ලක්ෂ 60 80 අයි පෙන්නන්න ඕන. එතකොට සමහර අය කරන්නේ මොකද්ද? කෝටියක් තියෙනවනේ කැනඩා යන්න ඕනේ. සමහර අය කරන්නේ මොකද්ද? තියෙන කෙනෙක්ගෙන් මොනව කරනවද? කෝටිය අරන් ඒක account එකේ තියෙනවා කියලා පෙන්නලා අන්න ශක්තිය වැඩි වුණා. ඊට පස්සේ වීසා එක හදාගෙන දැන් කැනඩා යනවා කියලා ෂුවර්නේ. ඊට පස්සේ කෝටිය දීලා ආයෙ දුන්නා. තමයි අතේ තියෙන පිටියත් වේදම් කරගෙන කොහේ යන්නේද? කැනඩාවටම යනවා පතුලටම යනවා. මම මේ කියන්නේ සමහර අය ගැන විතරයි. උදාහරණයක් ඈ. උදාහරණයක්. මතක තියාගන්න. එතකොට කැනඩා යන සමහර අය ඉන්නවා එහෙම නැති කිසි අවුලක් නැතුව ගිහිල්ලා වැඩ ටික කරගෙන අපුරුට ඉන්න. සහර මේ රටටත් ඩොලර් එවන. එහෙම ඉන්නවා. මේ උදාහරණයක් කිව්වේ. උදාහරණයට චූන් නොවීමට වග බලාගත යුතුයි. කැනඩාවට මුහුත්තු ගලයක කියලා ඊට පටන් ගන්නෑ. මේ ළමයින්ට ගන්නන ගන්න උදාහරණයක් බූරුව වෙන්නේ. ඔයිට කලිනුත් ඔහොම ආකෘතියක් දුන්නා. ඒ න්‍යෂ්ටියේ පටලේ හැදෙන්නෙත් මොකෙන්ද? ප්ලාන්ස් පටලෙම තමයි. ඒක දැකලාද දැන් එතකොට? ඒක දැකලාත් නැහැ. ඒකේ ආකෘතිය කවුද දුන්නේ? සිංගර් සහ නිකොල්සන්. න්‍යෂ්ටිය ඇතුලේ තියෙන්නේ මොනවද? මොනවද තියෙන්නේ? න්‍යෂ්ටි පූරකේ තියෙන්නේ නිකන් කොටසන්නේ. තව එකක්. ක්‍රොමැටින්. ක්‍රොමැටින් වල මොනවද තියෙන්නේ? DNA ප්‍රෝටීනයි. DNA දැක්කලා තියෙනවද? දැකලා තියෙනවද? නෑ. DNA වලටත් මොකක්ද තියෙන්නේ? ඒක දුන්නේ කවුද? වොට්සන් සහ ක්‍රීක්. ඒකයි බයෝ ගුරුවරු කියන්නේ බයොලොජි උගන්වන්නේ උන් කියන මොලේ තියෙන අය කියනවා මේක අදහන්න එපා. මේකේ තියෙන්නේ හෙට වෙනස් වෙන්න පුළුවන් එකක්. බයෝ ගැන අංචු මාත්‍රයක් දන්නේ නැති කාලා කියනවා සයන්ස්. එතකොට න්‍යෂ්ටිය තමයි සෛලයක ඉන්න ප්‍රධාන පාලන මධ්‍යස්ථානය. න්‍යෂ්ටියේ තියෙන ප්‍රධාන කොටස් දෙකයි. මොනවද? න්‍යෂ්ටි මේ ආවරණයයි ක්‍රොමැටිනුයි. දෙකම හැට දැකලා ෂෝ. ඒක තමයි කියන්නේ. එහෙනම් මේ ආකෘතියක් ඒක මතක තියාගන්න.